ගෙවුණු ඉරිතාව දහම්ට ඔෆිස් යන්න තිබුණා. ඒ නිසා එයාට උදේට කෑම ටිකක් හදලා යවන්න සෙනසුරාදා රෑම ඕන දේවල් මං කපලා ලෑස්ති කරලා තියාගත්තා. කැරට් කපලා, බෝංචි කපලා, ගානට පිඟාන් වලට ඒව දාලා රැප් වලින් කවර් කරලායි මං ෆ්‍රිජ් එකෙන් දැම්මේ. පහුවෙන්ද උදෙන්ම ගන්න හින්දා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසෙයි දැම්මේ. ලීක්සුත් කපා ගත්තා. මොකද මේ දේවල් උදේට කරන්න ගියාම වෙලාව යන නිසා රෑම ඒ දේවල් කපලා ලෑස්ති කරලා තිබ්බා. ලූණු කොළ වර්ගෙකුත් කපලා පිඟානේ අනිත් පැත්තෙන් තියලා තව රැප් එකකුත් ගහලා ඒකත් ෆ්‍රිජ් එකෙන් තිබ්බා. උදේටත් කෑම හදලා යවන්න ඕන හින්දායි මං කලින් දවසේ මේ විදියට ලෑස්ති කරගත්තේ. කුකුල් මස් ටිකත් සෝදලා හැම කොටස අයින් කරලා සුද්ධ කරලා අරන් ඒකට ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, බැදපු 3-5 කුඩු එකතු කරලා සුදු ලූණු ඉඟුරු පේස්ට් වලිනුත් එකතු කරලා සියඹලා පේස්ට් එකනුත් පොඩ්ඩක් දාලා හොඳට ඔක්කොම අතින් කලවම් කරා. ඊට පස්සේ ඒ උඩටත් රැප් එකක් ගහලා ෆ්‍රිජ් එකෙන් තිබ්බා මුළු රැයක්ම මැරිනේට් වෙන්න. ලෑස්ති කරන වැඩ ටික අහවර කරලා ඊට පස්සේ රස සීනි සම්බෝලෙකුත් හදාගත්තා. ඒක හදලා හැමම ලිපේම නිවෙන්න තියලා තිබ්බා. පහුවදා උදේම නැගිටලා ෆ්‍රිජ් එකට දාපු කලමනා ටික ඔක්කොම කවුන්ටර් ටොප් එක උඩින් තියාගත්තා. මං කලින්ද බිත්තරත් තම්බලා පළු කරලායි තියාගත්තේ. ඔන්න මං මුලින්ම පටන් ගත්තේ පරිප්පු හදන්න. පරිප්පු කෝප්ප 3ක් අරගෙන පොඩි භාජනයකට දාගෙන පරිප්පු ටික ඔක්කොම හොඳට හොදගත්තා 2-3 වතාවක් විතර. මං ඉතින් දන්නවා ඔයාලා පරිප්පු හදන විදිය දන්නවා කියලා. මං ඉතින් මේ නිකන් ආසාවටයි පෙන්නන්නේ රෙකෝඩ් කරපු හින්දා. ඒකට කහ කුඩු, මිරිස් කුඩු, අමු 3-5 කුඩු දාලා කපපු ලූණු, කරපිංචා, රම්පෙ එහෙම එකතු කරලා සුදු ලූණුත් දාලා ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරලා කලවම් කරලා ලිපෙන් තිබ්බා පරිප්පු ටික තැම්බෙන්න. ඊගාවට මැරිනේට් වෙන්න තියපු මස් එකේ ආවරණය ගලවලා පෑන් එක ලිපෙන් තිබ්බා. පෑන් එකට තෙල්, තේ හැඳි 2ක් එකතු කරා. එකතු කරලා තෙල් රත් වෙද්දී රම්ප, කරපිංචා, පොඩියට කපාගත්ත ලූණු එකතු කරලා පොඩ්ඩක් තෙම්පරාදු කරා. මම මේකට සුදු ලූණු ඉඟුරු දැම්මේ නෑ මස් එකට දාපු හින්දා. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරා. මස් එකට මම දැම්මේ 1 හැඳයි. ඒක පොඩ්ඩක් තෙලේ තෙම්පරාදු කරගෙන පාට වෙනස් වෙද්දී මස් ටික එකතු කරලා හොඳට කලවම් කරා. කලවම් කරලා පියනෙන් වහලා මස් ටික පොඩ්ඩ වෙලාවක් තෙලේම බැදෙන්න දුන්නා. ඊට පස්සේ මස් ටික අනිත් පැත්ත හරවලා තව පොඩ්ඩ වෙලාවක් තෙලේම හිමීට අටු ගින්දරේ තැම්බෙන්න තිබ්බා. ඔය අතරේ පරිප්පු ටික තැම්බිලා තිබ්බ නිසා පරිප්පු වලට පොල් කිරි එකතු කරා. මම මේ පොල් කිරි ගන්නේ ගියෝමු සූප එකෙන්. සීත කාලේ හින්දාද මන්දා පොල් කිරි එක මිදිලා. ඒත් ඉතින් රත් වෙනකොට ඉක්මනටම ආපහු දිය වෙලා ඒව පොල් කිරි බවටම පත් වෙනවා. ලුණුත් එකතු කරලා කලවම් කරලා පොඩ්ඩ වෙලාවක් තිබ්බා. ඒ අතරේ කුකුල් මස් එකටත් වතුර එකතු කරලා කුකුල් මස් ටික තැම්බෙන්න තිබ්බා. තියලා එකතු වෙච්ච ඉඳල් ටික ඉක්මනට හොදලා මේසෙ උඩට එලපු රෝස පාට තුවාල උඩින් ඒ දේවල් ටික නැමුවා. ඔය අතරේ පරිප්පු එකත් හොඳට උතුරපු හින්දා ඒක වහලා මස් එක කලවම් කරලා මස් එක තව පොඩ්ඩ වෙලාවක් තැම්බෙන්න තිබ්බා. මං කිව්වේ පරිප්පුව රසයට හැදුණා. මස් ටික තැම්බෙනකම් මං උදේ කෑම එක ලෑස්ති කරා. ක්‍රොසන්ට් දෙකක් අරගෙන ඒ දෙක පිහියෙන් දෙකට මැදින් කැපුවා. කපලා ඒවට බටර් ගෑවා. බටර් ගාලා කලින්ද රෑ හදපු සීනි සම්බෝල ඒකෙන් තිබ්බා. මං සීනි සම්බෝල හැදුවේ උදේට සීනි සම්බෝල පාන් හදලා යවන්න ඕන හින්දා. ඊට පස්සේ කලින්ද රෑම බිත්තර තම්බල සුද්ධ කරලා දෙකට කපලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ඒකත් එළියෙන් තිබ්බා උදෙන්ම නැගිටලා. බිත්තර පළු දෙක තියලා සෑන්ඩ්විච් එක හදලා ෆොයිල් පේපර් එකක සෑන්ඩ්විච් දෙක ඇතුවා. ගෙදර තිබ්බ ප්ලාස්ටික් බෙන්තෝ බොක්ස් ඉවර වෙලා තිබුණේ. ඒ නිසා ඉතින් ෆොයිල් එකක ඇතුවේ. ඔන්න ඔය විදියට මගේ ප්‍රියාදරයාගේ උදේ කෑම එක ලෑස්ති කරලා අහවර කරා. ඒ වැඩෙත් ඉවර කරලා පැත්තකින් තියලා ආපහු දවල් කෑම ටික ලෑස්ති කරන වැඩේට අත ගැහුවා. ඔන්න බලන්නකෝ කුකුල් මස් එකත් හොඳට හැදිලා තිබුණා.
වතුර ටිකක් ලිපෙන් රත් වෙන්න තියලා තිබ්බේ. ඒ වතුර ටික රත් වෙද්දී ඒකට නූඩල්ස් ටික එකතු කරා. මේ නූඩල්ස් පැකට් එක තියෙන්නේ ගියෝම් සූප් එකේ. මේක විනාඩි 5ක් විතර උණු වතුරේ තිබ්බහම හොඳටම ඇති. තෙල් මේස හැඳි එකක් දාලා පෑන් එකට ඒ ටික රත් වුණාමයි බටර් මේස හැඳි දෙකක් දැම්මේ. ඒත් බටර් ටික පොඩ්ඩක් කලවනවා. ඒකට ගෑරප්පුවෙන් බීට් කරගත්තු බිත්තර දෙකක් එකතු කරලා හොඳට කලවම් කරලා බැදගත්තා. ඊට පස්සේ ඒකට කැරට් ටික එකතු කරලා කලවම් කරේ. කැරට් ටික විනාඩි 5ක් විතර හොඳට තෙම්පරාදු කරා. ඊට පස්සේ කපපු බෝංචි ටික එකතු කරලා ආයෙම කලවම් කරා. ඒකට ලුණු කුඩු තේ හැඳි 1යි ගම්බිරිස් කුඩු තේ හැඳි 1කුයි එකතු කරලා ආපහු හොඳට කලවම් කරා විනාඩි 5ක් විතර. ඊට පස්සේ කපාගත්තු ලීක්ස් ටික එකතු කරා. මෙතන කොළ පාට කොටසයි සුදු පාට කොටසයි දෙකම තියෙනවා. ආපහු හොඳට විනාඩි 7ක් විතර උයාගෙන තම්බගත්ත නූඩල්ස් ටික එකතු කරා. මෙහි අය මේ නූඩල්ස් හදන්නේ වතුර එක්ක. මං ඉතින් අපේ ක්‍රමයටයි මේ නූඩල්ස් එක පාවිච්චි කරන්නේ. මේක රයිස් නූඩල්ස් එකක්. හරිම රසයි. ලුණු දාන්න ඕනෙත් පරිස්සමෙන්. මේ නූඩල්ස් වල ලුණු රසය ටිකක් තියෙනවා. ඒකයි මං ලුණු කුඩු තේ හැඳි එකක් දැම්මේ. අවසානයට ලුණු කොළ ටිකත් එකතු කරලා කලවම් කරලා ලිප වැහුවා. මේක හරිම රස නූඩල්ස් එකක්. අපේ ගෙදර හැමෝම කන්න ආසයි. ඔන්න ඊට පස්සේ දහම්ගේ ලන්ච් බොක්ස් එක අරගෙන ඒකට නූඩල්ස් බෙදුවා. දවල් කෑම එකත් ලෑස්ති කරේ මෙන්න මේ විදියට. නූඩල්ස් බෙදලා, පරිප්පුත් බෙදලා, කුකුල් මසුත් බෙදුවා. මට ඊට වඩා දෙයක් ඇත්තටම හදන්න ඕන වුණේ නැහැ. එයා කෑම ඕනෙත් නැහැ කිව්වා. මගේ බලයටයි මේ කෑම අරගෙන යන්නේ. කලින් දරෑ හදාපු සීනි සම්බෝල වලිනුත් ටිකක් එහා පැත්තට බෙදුවා අනාගෙන කන්න. කෑම පෙට්ටිය වහලා කෑම පෙට්ටිය දාන බෑග් එකට කෑම පෙට්ටිය දාලා හැන්දකුයි ගෑරප්පුවකුයි ටිෂු කොලයක ඔතලා ඒකත් බෑග් එක ඇතුලෙන් දැම්මා. ඊට පස්සේ පළතුරු ටිකක් සෝදලා ඒකත් ඩෙසර්ට් බොක්ස් එකට දාලා ඒකත් ලන්ච් බෑග් එක ඇතුලෙන්ම දාලා වැහුවා. ඔන්න මගේ වැඩ ඉවරයි. මේ බෑග් එකයි උදේ කෑම එකයි තව බෑග් එකකට දාලා පිටත් වෙන වෙලාවේදී ආගේ අතට දුන්නා. එයාව සතුටින් පිටත් කරලා ඊට පස්සේ මං හොඳ රස කෝපි එකක් හදාගෙන ඉඳගෙන බෙව්වා. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.